Hi guys, ඉතින් මේ පාඩම තමයි අපේ ඉතිහාසය පොතේ නවවෙනි පාඩම පුනරුද්ද. ඉතින් ඒකේදී මේ පාඩම අනිවාරයෙන් අපේ දහයවසර පළමුුවනවාර නෙමේ තුංගනවාර ටර්ම් ටෙස්ට එක අනිවාරයෙන් එන දෙයක්. ඉති අප මේ ගැන පොඩ්ඩක් බලු මේක වැදගත්ම කරුන්ටික තමයි අද මේක සාකච්ඡා වෙන්න යන්නේ. එතට පටන්ගන්ඩීම පුරදය යන වචනය තේරුම. ඉතින් හරිම සරලයි වැඩි විස්තර නෑ කෙලින්ම යාලි ඉපදීමයි එච්චරයි. එට පස්සේ ක්‍රිස්තුවාශ හතර වන සියවසේ සිට දාසය වන සියවස දක්වා යුරෝපයේ කලාත්මක හා විද්‍යාත්මක ශේෂ්ඨවල සිදූ පුළුල් පරිවර්තනය හැඳවීම සඳහා ඉතිහාසඥයෝ පුරුදය යන වචනය යොදති. ඉතින් මේ හැඳින්වීමේ වැදගත්ම කරුන් දෙක තමයි යාලි ඉපදවීම කැන පුනුරුදය සහ ඒ තිබුණේ මොන කාලවලද ඒැනේ හතරවන සීවසේ සිට දාසේ වන සීවස්ස දක්වා. ඉතින් කොහෙද යුරෝපයේ හරි. එතලින් පස්සේ අපිට හෙළිමැතියෙන්නේ පුරුදේ ඇතිවීමට බලපෑ හේතු. හරි ඉතින් මේකෙදී සරලව කිව්වොත් මේ ඩිස්ක්‍රපෂන් විදිහ තියෙන්ටික අනිවාර පාඩක් කරගන්න ඕනේ ඒක සරල විදිහට කියන්න තියෙනවානම් හෙම ලොකුට දෙයන්නෑ ඒත් මේ කතාන්දරයක් වගේ පාඩන් කරගත්තර පස්සේ මතක තියෙනවා. ඉති ඒක පොයින්ස් වශයෙන් ගත්තොත් ඒවා එන සරලයි කොස්තාතින ඔප නගරය තුර්කි ජාතිකයන්ට අයිතිවීම. ඉතින් කොස්ටාතිනය ඔබල අපේ හැමෝ දන්නා නම් මේ අටවසරලත් කිව්වා ලෝකෙ තිබුණු හොඳ වෙලද නගරයක්. ඉතින් තාමත් එහෙම තමයි වෙනදාම දියුණුවීමට හා නව ධනවතුන් පිරිසක් බිහිවීම. ඉතින් දැ මේකින් කියවෙන්නේ පුනුරුදය කියන්නේ යළි ඉපදීමට බලපෑ හේතු ඒඇනේ හිතන්න නරක් වෙලා තිබුණු රටක් ස්ථානයක් ඒක ඊට වඩ්ඩා හෝදවීමට බල පැහිතු තමයි මේ. ඉති මේ දෙක තමයි ටස්සේ තියෙන බුද්ධ්‍රි ප්‍රබෝධය. එහෙම ගියට පස්සේ ඒකේ ඉතා වැදගත් කරුණක් තියෙනවා. වර්ෂ 1454ේදී ගුටේන්බර් මුද්‍රණ යන්ත්‍රය නිපද වෙනවා. ඉතින් මේක අප ඉතිහාසේ ඉතාමත් වැදගත් කරුණක් මේක පාට් වන්න එක අහන්නත් පුළුවන් පාට්ටුව එකෙත් ගොඩක් දුරට ඒ අහනවා. ඉතින් මේ පොයින්ට එක ගොඩක් වැදක හරි පල්ලියේ ආධිපත්‍යය විවේශනය වීම එකන පල්ලිවල ඉතරක් චිත්‍රාදින්න ඒවා කරන්න බැයිති අපි මේ පානුවට දුරට ඇද හම්බෙන ඒවා. ඊට පස්සේ යුරෝපයේ වෙනස් වීමට පුරුදේ බලපෑ ආකාරය දැන් අර හේතු මේ ආකාරය. ඉති යුරෝපය මෙතෙක් ගමන් මාර්ග වෙනස් කිරීම පුරුදය මහත්සේ බලපෑ. ඉතින් ගමන් මාර්ග ඉතින් ගමන් මාර්ගය යුරෝපයට එන්න තිබුණු ගමන් මාර්ග කැන නැව්වලින් ඒ වගේ එන්න තිබුණු මාර්ග තමයි මේවට කියන්නේ. ඉති එක බලපෑ ආකාරයක් හාද ඉටවද ශාස්ත්‍රී පුරුද්දය ඒවා කියන්නේ පුරුදය බලපෑමට හේතු දැන් බලපෑමට ඇති වුණ හේතු වලින් අන්තර්ගත කරුන් තමයි මේ ටික. ඒවගේ ශාස්ත්‍රය කියන්නේ චිත්‍ර ඇඳීම ප්‍රතිමා කලාව ගෘහ කලාව වේකේ වගේ ආකාරය කවි නිර්මාණය පොත් නිර්මාණය ආගේ වගේ. ඉති අපිස්සල්ලම යන භාෂා හා සාහිත්‍යයේ පුඩුරුද මධ්‍යන යුගයේද යුරෝපා රටවල් වල භාවිත වූයේ ගෝත්‍රික භාෂාවයි. ඉතින් යුරෝපා රටවල්ල මධ්‍යතන යුගයේදී මොකද භාවිත වනේ ගෝත්‍රික භාෂාවයි. එතනින් පස්සේ ඒ ප්‍රශ්නත් ඉවරයි. හරි ඊට පස්ස තව ටිකක් යද්දී ග්‍රීක ලතින් භාෂා ඉගෙන ගැනීමේ පසු එම භාෂාව ලියවුණු පොත්පත් හැඳීනීම නිසා සහිතෙන් නව ප්‍රබෝධයක් ආවා.
ඉති ග්‍රීක ලතින් භාෂා ඉගෙන ගැනීමෙන් පසු එක ග්‍රීකයන් සහ ලතින් භාෂාවල් ඉගෙනගත්තයි පසෙගෙන අපි තුම ඉංග්‍රීසි වගේ එය පොත්වලට දැම්මට පස්සේ ඒවා මේ ජෙනරේෂන් එක අනි ජෙනරේෂන් ඒ ජෙනරේෂන් තව ජෙනරේෂන් එකට එහෙම අද්දි තමන්ගේ දැනුවත් වැඩියෙනවා තව දැනුවත් ලක් වෙනවා ඒ වගේ එකක් වෙන එතකොට එක නව ප්‍රබෝධයක් වෙනවා ඊට පස්සේ යනවා විලියම් ෂේක්ස්පියර් ප්‍රංශයේ ඉරාස්මස්ත මේ අතර වැදගත් තැනක් ගනී ඔහු කෘති රැසක් රචනා කර ඉතින් අපි කන හැමෝම දන්න විලියම් ෂේක්ස්පියර් රස්සට ඩ්‍රාමස් ඉග්‍රීසියෙන්ද විවිධාකාරය භාෂාලය තියෙනවා ඉතින් එයාගේ පොයින්ට එක පාඩක් කරගන්න මාර්ලේසි විලියම් ෂේක්ස්පියර් ඉරාස්මස් කියවන්නේ ගොඩක් කට හිතන්න දෙවියක් කිය ඒත් නෑ මෙයා ඉතීතය හොද්දට පොත් ලියපු කෙනෙක් අන්න ගතීසය ගැනච්ච දන්න හැබයි මේ හැටියට විලියම් ෂේක්ස්පියසා ඉරාස්මස් තමයි මේ අතර වැදගත් ඒක නිසා මේක කෙටි ප්‍රශ්නයට තහන් පුළන් වැඩ්ඩි වශයෙන් ඉට පස්සේ මේ තියෙන ගැලීලෝ ගැලරි දුරකතනය මෙසුරි දුරදක්ට ආද ඉරවස මේ ගැලිය යුරෝපය පුරුද යුගේ කැපී පෙන දෙයක් මේක යුරෝපයේ පුරුදය හ මානවවාද මානවාදය හෙවත් මිනිසා උතුම් කොට සැලකියෝ පුරුදේ විශේෂණ දැ මේ කාලේ අපි ගොඩක් පිළිගත්තේ දෙවියෝ ආගම මුල් කරගෙන හාද ඒත් ඊට පස්සේ මේ යුගයේදී මානවයන් ඒඇන මානවයන් උතුම් කොට ගත්තා ඒඇන මිනිසාට මිනිසා සුහොද වැඩ කරා ඒ වගේවා දේව ධර්මාවාදී විෂයන වෙනුවට මානවාදී විෂයන් ඉගෙනගන්න එක දෙවියන් ගැන අදහනවා ඒත් ඊට වඩා මානවයන් ගැන අදහවා ඒ වගේ තම සයින්සල ඔය ජෙනරේෂන් ටරේෂන් එක තියෙන්නේ ඒතමයි ඉතිහාසය හැදල තියෙන්නේ යුරෝපයේදී එහෙම අනික් පිටුවට කලා ශිල්ප ඉති සල්ලෝකිව චිත්‍ර ශිල්ප අපේ නවවෙනි කොටසේ කියන්නේ අන්තිම ප්‍රශ්න තමයි මේක සාමානයෙන් එන්නේ එක හනවා උදාහර දෙකක් වගේ සනාත කරන්න කියලා ඉතින් මේක ලියන් පුළන්වාට බල පැහේතුමාද කලා ශිල්ප සාහිත්‍ය ග්‍රන්ථ වැඩි වෙනවා කියලා ඒක අන්නම උදාහනයක් වශය විලියම් ෂේක්ස්පී රාස්වස්ය යන්න පුුණ එතකොට එයාලා අතීතයේ ග්‍රීක ලතින් භාෂාවල් වලින් හදලා පොත්ලිව කියලියන්න පොත එතවට තමන්ගේ උත්තරය ෆුලි කම්පලිට්න තා මානවාදත් ලියන්න පුුණ එක මේච්චරයි වාට පානක් ගන්න මේටක හැදුවන වැඩේ ඉවර අනික මේ කියන්න තියෙන්නේ මානවාදය කියන්නේ මිනිසා උතුම් කොට දැක්වීම ඉට පස් එලියන් පුළන් දෙවියන්ව ඇදහුවත් ආගමුල් කොට සිටියත් මේම කාල වකාඩුවේදී මිනිසා ආගමට වඩා වැඩි වශයෙන් ඉගෙන ගැනීමට ආරම්භ විය උදාහරණ වශයෙන් සාහිත්‍ය ඉතිහාසය කලා නීතිය ආචාරය විද්‍යාව පෙන්ඩු කළ හැකිය ඉති මෙහමතා ඉතිහාසය අධ්‍යතිය යුරෝපේ මෙහෙම කරගත්ත නිසාම අපිට යුරෝපයේ ඉතිහාසයක් හොයාගන්න පුළුවක් වෙලා තියෙන්නේ කියලා යන්න පුළුව එකත් මාර ලේසි මේ අනිවාරයෙන් ප්‍රක්ටිස් කරගන්න මේක අනිවාරයෙන් ඉඩ තියෙනවා එක මාරම ලේසි අනික හරි එතිරි පසේ කලා චිත්‍ර කලාවට ගිහාම හැමෝම දන්න කවුදේ ලියනාඩෝ ඩාවිච්චි කවුද මුකක්දයක් කර මොන ලීසා ඒක හැමෝම දන්න දෙයක් ඉති එයා හුදාහටකට ඇරගෙන ලියන්ඩ පුළුවන් මෙච්චර පන්තන්න වගේ අකුරු හෝද කියන බගේ අකුරු හෙන්න තඩි මංකැන මට මේක ලියන්නත් යන පෝලිින් අටක් ළමයක් වෙතර ඉතින් එහෙමත් බදී ඉතින් හරියට බැලුව ඒත් මේ චූටි කරුණ හෙන්න ගොඩක් ලියන්න පුළ එතුව ලියරවට ඩාවිච්චි මනාද කර මෝනා ලීසා එයා විද්‍යාදය කැටියටත් හිටිය සංගීතය කැටියටත් හිටිය ඉංජිනේරුව කැටියටත් හිටිය ඒ වගේම එයා ලෝක්‍ර ප්‍රසිද්ධ චිත්‍රකළුවෙක් කියලත් අපිට ලියන්න පුළුවන් හරි එතලි ගැන මයිකල් ආන්ජලෝ ද
මෙකාල සිටි දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පය. ඇඳ ඇති ආදම්ගේ චිත්‍රයද ඔහුගේ චිත්‍ර අතර වැද. ඉතින් මේකෙන් පස්සේ හද ලියනෝ ඩාවිචිගෙන් පස්සේ මෙයාව උදාහරණ කණ්ඩත් පුළන් ඔයාට පෝලිමත් පේලි මදිනක් නැත්තා කරුණු මදිනම් මේවත් ගඩුලා මෙයා හරිම ලේසි මොකක්ද නම මයිකලාංජලෝ මොකක්ද කරේ එයා ආදම්ගේ චිත්‍රය හද එයාව දැන් ගෘහභූති නිර්පාණ ශිල්පය කටටත් ගන්න පුළුවන් හද ඒත් එක්කම ප්‍රතිමා කලාවටත් එයා උදාහරණයක් වෙනවා ඇයි මයිකල් ආංජෙල්ලෝ පියටා ප්‍රතිමාවද මෝසස්ගේ ප්‍රතිමාවද දෘත්කය ප්‍රතිමාවද ඔහුගේ සෙසු නිර්මාණ අත්තර කැපී පෙනේ ඉතින් එයාලගේ සෙසු කියල කියන්න ඕනෙත් නෑ මයිකලාංජලෝගේ නිර්මාණ අතරයි පිය අටා ප්‍රතිමාව තමයි ගොඩම ප්‍රසිද්ධ ඇතම කියරවාන එක තියෙන්ඩ කොහද කියලා මිතර කියරන්නෑ හැබැයි ඒක තීර තැන කොහොමද කරේ මොකක්ද මේක ලක්ෂණය කිය දැම්බොත් ඔයාට පෙළි 10ක් වගේ ඇවිල්ලා හොඳ බ්‍රී සමරයකට සෙට්ටනවා ඒක අනිවාර්ය පාඩ කර මේකයි මේ ටිකයි අනිවාර්ය මේකත් අනිවාර්ය පාඩක් කරගන්න මේවා අනිවාර්යගෙනවා මේ පාඩ තව එතලි එහාට ගියොත් අනිවාර්ය වෙන්නේ මෙන්න බේටික මොනා කරලා හරි මේවා දැනගෙන මූලිකත්වය දක්වන්න මේවා හාද මේටිකත් තියෙනවා මේ ඔක්කොම තියෙන මේ පාඩමතයි තැට ඉතිහාසය පොතේ මං වශයෙන් දැකපු ලේසිම පාඩම හරි කමන් ඉති ටොපිකක්වද විශ්වය පිළිබඳ ඉදිරිපත් වූ නව මත ඉති මේ ඔක්කොම වෙන්නේ මේ පුඩුරුදයට අයිති වෙන නිසා ඉති මෙච්චර කරුණු තියෙනවන ඒ කියන්නේ ලොකු සමරයකට යන්න පුළුව මොනාද විද්‍යාවට සම්බන්ධ කරේ විශ්වය පිළිබඳ මොනාද කරේ ලියන්න පුළුවන් ඩිකලස් කොපර්නිකස් පෘථිවිය ගෝලාකාර බවත් අනිකුත් ග්‍රහයු සූර්යයා වටේ පරිභවනය වන බවත් සොයා ගත්තේ එකයි අයිසැක් නිව්ටන් ගුරුත්වාකර්ෂණය ජොහැන්ස් කෙප්ලර් මගේ යාළුවෙක් ග්‍රහලෝක සූර්යයා වටා ඉලිප්සාකාරව ගමන් කර බව සොයා ගත්තේ 3යි ඉතාලිය ජාති ගැලීලියෝ ගැලි දුරදක්නෑ නිපද වීම 4යි ඉංග්‍රීසි ජාතික විලියම් හාවේ සිරුරේ රුධිර සංසරණය ඉතින් කෙලින්ම එත්තල්ලම කෙලිම පහක් තියෙනවා මේ පහක් ලියන්න පුළුවන් මේ සයිස් එක හොඳට ලියන්න පුළුවන් සාමාන්‍ය මේව තමයි වැඩිපුර මහන්න මොකද මේව සාමනි පාඩක් කරගන්න අමාරුයි ඒත් බැරිනෑ පාඩක් කරන්න මේවා තුපා හතර පාරිකය ප සනිවා මතයනවා නිකලස් කොපනිකස් මොකක්ද කරේ ඔය පුතුවේ ගෝලාකාරමක අයිසැක් නිව්ටන් ග්‍රැවිටිය එක ඊට පස්සේ ජොහැන්ස් කෙප්ල ගෝලා ග්‍රහලෝක සූරයාවට ඉරිප් සාකාර ඉති මෙයා නිකලොස් කොපනිකස් කැනමකක්ද එයා පරි බ්‍රවණය වෙනවා කියලා කියනවා මෙයා කියන්නමකක්ද ඉලිප්සාකාරවකමට කරන ඒත් දෙක කරුණු දෙකක් හද ඊට පස්සේ ගැලීලියෝ ගැලි දුරදක්ට ඉති සාමන මෙතන හැටියට අමාරු මේ දෙක මේ දෙක් කොමත් ලේසි සයින්සනත් තියෙනවා දන්නු දයිති ගුරුත්තාකාශනය දුරදක්න අනිවාර ඩිකලස් කොපනික ජොහන්ස් කෙප්ල මේ නම් ටික පාඩක් කරගන්න ඕන එක අකුරක් කරවෙරද්ද ඔයාට සොරි ඇත්තරම් ඉරවස මේ ද පොඩ ඩම්පක දාලා පාඩ කරගන්න ඕනේ නම්ටික තම ඉස්සවා නම්ටික පාඩක් කරගන්න ඊට පස්සේ එයාල කාරණා පොඩ්ඩ පාඩක් පොඩ්ඩන්ුවේ ගොඩක් පාඩක් කරගන්න මේ අනිවාරගෙන ඔයාගේ සමරි කස්ටන්ස්වට අනිවාරය මේක ලියන්න පුළුවන් ලියන්න තේරු ගණ්ඩ හැකියාව තියෙන මිනිස්සුට පමණ ට තිය නමන් දන්නයි ස්ටිරුරුදර හරිද වෛද්‍ය පැරසාස ඩම් කවුදප මේට දැම කිය නම් කැතයි ලෙඩ රෝග සෑදීමන තුඩු දෙන හේතුද ඒවාට ප්‍රතික සරලයි පහසුයි මේවා ලේසි
හාද සාමාන්‍ය දැනීම මෙයාගේ නම විතර මද තියාගත්තා හරි පැරසල්සස් හරි මමුතුවෙන හරි හිතන්න පැරසර්සස් කියකට තේරුම සෙල්සියස් පැරසල්සස් සෙල්සියස් හාද ඒක මතක තියාගත්තොත් සෙල්සියස් කියන උෂ්ණත්වයමයින එකක් උඩ ගෑවුණා උඩ ගෑන කොහොමද උඩ ගැනීමට ප්‍රතිකාර හද එතකොට ඔයාට ඒකට හොයා ගණ්ඩ පුළුවන් පැරසර්සස් හරි පැරසර්සස් කියන මොකක්ද ඔය මොකද හොයා ගත්තේ පැරසර්සස් කිය මොකවාට මතකටියෙන්ට සෙල්සස් එකන සෙල්සියස් උඩ ගැයින්න කොහොමද ඒකට ප්‍රතිකාර ලෙඩ රෝගයක් හැදීමට ආකාරය තුඩුවන හේතු එය ප්‍රතිකාර කිරීමටද හේතු හරිම ලේසි එත්තලම ඔයාට පොයින්ටක් කම්බිනවා එතුට අපි උඩකට විලියම් හාවේ විලියම් ඔය යුටි බෙගිල වැලොත් විලියම් හාවේ කියන ගොඩක් අතීත කලේ බිනීමරුම් කෙනෙක් මෙයා මේ හාවෙන වෙන එක් කෙනෙක් ඉතින් මිනී මැරුව කියද්දී වාඩි කැම්පලෝ සිරුරේ සිරුරම් කපා කොටා විනාශ කරන කෙනට ඔයාට ගන්පුල සිරුරේ රුදිර සංසරණය පද්ධතිය පිළිබඳ වැදගත් තෝත්තු හොයාගන්න ඒනටයක් අමාරු ඒත් ඒ පොයිටත් ගන්න පුළා ඉති මේ වයිද පැරසල්සියස් කියල පාඩ කරන පැරසල්සස් ඇබැයි ඒකවතේ තියන පැරසෙල්සියස් කෙන තෝට ට උඩ ගැවුණාවතේ තේරේ යා මතක්වේ හැම්බිලාක්ක හරි මයික ස්ටෙස් රුදිරේ හදවතේ දකුණු කෝෂයෙන් පිටවී ගොස් පෙරහැලි මගින් පිරිසුදු වී යළි හදවතට පැමිණෙන ශරීරය පුරාම විසිරී යෑම පිළිබඳ තොරොතු සොයාගෙන මෙයාගෙන් වැඩිපුර හන්න හැබැයි හනතනුත් තියෙනවා නැත්තෙත් නෑ හාද මයික සර් ටෙස් හාද මයික සර් ටෙස් මොකක්දය කර රුදිරය රුදිරය හදවතේ දකුණු කෝෂය ගැන වැඩිදුර විස්තර සොයා ගැනීම කියලා මේක දාන්න පුළුවන් ඔයාට තම කරුණෝනය ජහන්ස් කුටෙම්බ අනිවා ඉති මෙතලත් බැලුවා මුද්‍රණ යාත්‍රය මොකක්ද අවුරුදු 1454 එදං අපි ඊළඟ පාටේ සෙට්ටෙමු දැනට මෙතලට ගවන පාඩක ගන්න ඊළඟ පටතයි දේශපාලන නවෝදය Good night. See you.